මාලක නෙමෙයි නේද අම්මා ඇවිල්ලා තින්නේ. මයිකල් මාමා. මම බෑග් එක අරන් ඉන්නම්. ඊයේ රෑ වෙනකම් මාලක වැඩ කරලා දැන් මිනිහා නිදි. ඉතින් මට කූද්දන්න මොකද වගේ. මම මාව ඔයව ගෙනියන්න. ඒක තමයි මාත් බැලුවේ. අම්මා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ දුව. අමන්දිත් එක්ක එහෙම යන්න හදන්න එහෙම එපා. හොඳද? මේ ෆෝන් එක ඔන් කරලා තියන්න. මම ඔයාලට කෝල් කරනවා. හරි අම්මා. දැන් අම්මා ගිහිල්ලා එන්න. දැන් මේ තුන්වෙනි පාරට කියන්නේ. දුව මේ කවුද යාළුවෙක්ගේ ගෙදර යනවා කිව්ව නේද? මේ දුව ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා ඇවිල්ලා යනවා කිව්වේ. ඉතින් අපිට පුළුවන් නේ මෙයාවත් බස් එකගෙන යන්න. හා? ඔව් දුව. යා. දැන් මියොත් නම් වේලාසන වැඩි මාමේ. ඒත් ඉතින් බස් එකේ යනවට වැඩිය හොඳයි. ඒක තමයි. ඒකනේ. හා. ඉන්න මං ටක් ගාලා එන්න. කොහොමද වාගේ ඇසිස්ටන්ට්ලා දෙන්න? දේම ගියා බයිසිකලේ පෙට්ටියක් බැඳගෙන බිස්නස් වලට කියලා. හෙට ඉඳලා කොහොමද යන්න එපයි කියන්නේ. මේ ගේදොර බලාගෙන ඉන්න කවුරු හරි එපා. ඔව් මං කිව්වා අද විතරක් යනවා කියලා ගියේ. මං එනකොට මොන පිස්සුවක් නැట్లా තියෙද දන්නේ නැහැ. බය වෙන්න එපා මමත් ඇවිල්ලා බලනවනේ මේ පැත්තේ. මං අවන්තිරත් කිව්වා දුව ගැන පොඩ්ඩක් බලන්න කියලා මයිකල්. මොකද අවන්තිට කියන්නේ කි? ඒතර ඔයාලට මං ගැන විශ්වාසයක් නැහැ. නෑ මයිකල් මං නිකමට යාට කිව්වේ. මයිකල්ට ඉතින් ගරාජ් එකේ වැඩ ගොඩක් තියෙනවනේ. දැන් අවන්ති කියන්නේ කවුද? හා? අවන්ති කියන්නේ වික්ටර්ගේ වයිෆ්. වික්ටර් කියන්නේ කවුද? අම්මා යා දුව යතුරු තිබ්බ නේද මාමලට ගන්න? හා. ඇයි මයිකල් නැවැත්තුවේ? මගේ ප්‍රියතම පානය. තැඹිලි. ගෙඩිය බීලම්. ඔය අහුම මින්න මම අරගෙන එන්න. මාමා. හොඳ තැඹිලි ගෙඩියක් කපමුද? මේක හොඳයි තාත්තේ. ඒක හොඳයි නේ. තව ගෙඩියක් කපන්න ඕනේ. හරි හරි. නෝන වාහනේ.
බොත් මයිකල් අපි ආපහු ගෙදර යමු. ගෙදර? අයි මොන හරි දාලාවද? නෑ මයිකල්. එහෙම දෙයක් නෙමෙයි. මට මේ ගමන යන්න බෑ කියලා හිතෙනවා. යන්න බෑ කියලා හිතෙනවා? අනේ අපි ආපහු හැරිලා යමු. එහෙම කරන්න පුළුවන්ද තුලීකා? දැන් හැමදේම ලෑස්ති කරලා සල්ලි ගෙවලා අර දුව බාර ළමයා ගෙදර යන්න ලෑස්ති කරලා ඔයා නම් මයිකල් මට දුවව තනියම දාලා යන්න බෑ. මට බයයි. ඔයා බුරුවටනේ බය වෙලා තියෙන්නේ තුලීකා. ආ? අනිත් එක වර්ෂ පොඩි ළමයෙක් නෙමෙයිනේ. දැන් මේ පිටත් වෙච්ච ගමන යමුකෝ. එයාගෙන හැම වගකීමම මම බලා ගන්නම්කෝ. ඇයි මයිකල් ඔයාටවත් මාව තේරුම් ගන්න බැරි? මං හිතුවා කවුරු මාව තේරුම් ගත්තේ නැති වුණත් ඔයාවත් මාව තේරුම් ගනි කියලා. ඊනි පිල්ලෙන් බැට කාපු කෙනා කනා මැදිරේ එළියටත් බයයි. මොන හේතුවකටවත් මට දුව තනියම දාලා යන්න බෑ මයිකල්. ඇයි මයිකල් ඔයාට මාව තේරුම් ගන්න බැරි? මං හිතුවා කවුරු මාව තේරුම් ගත්තේ නැති වුණත් ඔයාවත් මාව තේරුම් ගනි කියලා. මයිකල් එහෙනම් අපි යමු නේද? යම්. දුලීකා. ඔයා කියන එක මට හොඳට තේරෙනවා. අපි ගෙදර යමු.